හැබැයි ඒ ඉතින් කියන දේ ක්‍රියාත්මක කරන්න වෙනවා මේ දරුවෝ දෙසා පිටුම් දෙසා ඒ ඥාතිනෝ දෙසා මේ උත්සාහය ඉතින් කරන්න. එතනදී ඒක නොකර ඉන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඒක අවබෝධයෙන් දැකලා ඒකට ඇතුලෙන් ගහලා හැබැයි ඒක කරනවා. මේ දරුවෝ අනිත්‍යයි දුකයි ආත්මයි තමයි. අවුත් මේක ඒකට දැනෙන්න නැහැ. එහෙනම් අපි ඒගොල්ලන්ට ආදරය කියන දේ ඒගොල්ලන්ට දෙනවා. මොරිගම දෙන්නේ. ඒ ආදරය තුළ තියාගෙනම තමයි ඉතින් අරක ෆීඩ් කරන්නේ. අරක කියන්නේ. නමුත් මේගොල්ලන් අත්හැරලා යන තුළ අපිට නෑ. ඔය අපි වැරදි සංඥා වැරදි ස්ථාවරයකින් මේ අත. වැරදි දෙයක් පටන් ගන්න. එහෙමයි. ඒකට ඔබ මේ ධර්ම අවබෝධ කරලා ඔබ මේ දරු තමන්ගේ උකුලෙම තියාගන්න. විදකගේ ඔළුව අතකින් මේ ධහම කියන ඒ සියලු දෙනාවත් ගොඩ කරගෙන යන්න පුළුවන් මේ ආදරය. ඒක තනි ගමනක් යන්න ගැනීම තුළ ඒක යන්න බෑ පුතේ. යන්න බෑ. සත්පුරුෂ ධර්මයක් තියෙනවා. ඉතින් අතන හරි පවුල හරි සුන්දරයි. එතන මේ පවුල ඒකකේ හරි සුන්දරයි. එතන සුන්දර ධර්මතාවයක් තමයි ක්‍රියාත්මක වෙන එක. හරිම විවේකයක් තියෙනවා. ඒ දෙන්නට දෙන්න සමාදාහත් ඇති වෙනවනේ. එතනදී දෙන්නගේම අදහස තියෙන ඊට පස්සේ දැන් දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් උපරිමම කැප වෙනවා. ඊට පස්සේ කම්ප්ලේන් නැහැ. අනේ ඔයා මේක කරන්නේ නැහැ මේක කරන්නේ නැහැ කියලා නෑ. ඒක අතාරින්න පුළුවන් තමයි අතිමාන්තිකව කැප කරන්න ඕන. તો දැන් දෙන්නම දන්නවා අපි දෙන්නම මේ දේ කරන්නේ මේ දරුවෝ. නමුත් මේක ලෝකයටයි දෙයක් මේක දීපටයි දෙයක්. අනේ මේකෙන් නිදහස් වෙන්න කොහොමද හොඳ කියක් දෙන්නම එක්කෙනෙක් විදින ඒ දුක් ප්‍රමාණයෙන් කොටසක් තමයි අරගෙන අප්‍රමාණව කැප වෙන්න ගන්න. සතුටින් කරා. යන්න එතන අවබෝධයෙන් මේ කියන්නේ. අන්න ඒක නිසා යාට ඒ දුක විඳීම තුළ යාට කුසල් වැඩේ. දැන් අපි මේ දුක විඳීම තුළ අපිට වැඩි නකුසල්. ඇයි අපි හිතන විදිහ වැරදි. කොච්චරද? අපි දක්ෂ වෙන්න ඕනේ ඒකම කුසලයක් බවට පරිවර්තනය කරන්න. දුක. එතන තමයි අපිට ගොඩාක් වර්ධනය කරන්න. ඒක උගුට වෙනවා. ජගත් මේ ඉස්සරහට ඉන්න ඔබ ඉස්සරහට මේ පවුලක පුතේ මේ අම්මා තමයි අම්මෙක් තමයි මේ ඊතර පිටි අස්සවාලේ අම්මා තමයි යල්ල කරාගේ ආලේ බරක් දරන්නේ ඔබලාට ඒක තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ නැහැ ඒකම තමයි ප්‍රශ්නේ ඒ තුලම උපාදානයක් වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ ඒක ඉතින් එහෙම තමයි එතකොට අම්මට පුතේ ධර්මයේ හරේ වැදුනේ නැත්තම් ඒ අහිංසකයා පල්ලෙහාට යන්න තියෙන අවස්ථාව වැඩි ඇයි දන්නවද? එයා තමයි මේ සියලු බර ගන්න තාත්තට. තාත්තා සෑන්ඩ්විච් ඉන්නවා. තාත්තා ඒක නේද කරනවා. නමුත් අම්මලා උපාදානෙ නෙමෙයි. ඒ දරුවා කියන්නේ පවා ඉඳලා ඒ ඥාති ගැන හිතන්න පවා ඥාති ගැන සියලු දේවල් දැනස් කරගෙන යන්නේ අම්මා. මේ දරුවන්ට මොකක්ද උඹලා අත්තරඹුතේ මේ මහා කුතවේදී වෙනවා. ප්‍රශේත් කරලා ඒ හැම මොහොතකම ඒකට විනාශ කරා. රසායන ඒගොල්ලෝ අනේ කයි කරන්නේ. ඒගොල්ලෝ තුමා මේ විදිහට ඒ සහනයක් නැහැ. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. තේරුණා? ඉතින් මේ කාලේ පුතේ ඉතින් ඒ උපත තුල දැන් පෞල් ජීවිතය තුල කොහේ සාහනද? බුදුරණන් කියනෝනේ තනියෙන් හිටියොත් එතන බ්‍රහ්මෙක් වගේ කියනවා. දෙන්නෙක් නම් එතන දෙවියෙක් වගේ කියනවා. තුන් දෙනෙක් නම් එතන පෞලක් කියනවා. ඊට වැඩි නම් ආරවුලක් කියනවා. ඒක බුදුරණන් කියන්නේ. එහෙනම් දැන් ඔයගලගේ විතර ආරවුලක් නැත්තම් ලොකු දෙයක්. නේද? ඒ හතරක් නේ. එහෙනම් ආරවුලක් නැත්තම් ලොකු දෙයක්. හැබැයි මේ බුදුරණන් කියන දේ වරදින්නේ නැහැ. බුදුරණන් කියන එක හරි. එහෙනම් අපි කොයිතරම් අපි කොච්චර කිව්වත් අපි කොච්චර කිව්වත් අපේ ආරවුලක් නැහැ. මොඩම ගැලපෙන්නේ. බුදුරණන් කියලා දැනෙන්නේ කියන්නේ. එහෙනම් එක්කෙනා දෙන්න වෙද්දී එතන සංකීර්ණයි. එතන තමන්ගේ පරාසය තමන් වැඩි කරගත්තා. මම හිතුවා මම තරණක් කර ගැනීම තුළ මම අතරණයි කියලා නේද? තවත් මම කර්ණ කරගත්තේ දුක් විඳින කෙනෙක් නිසා දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නෙමෙයි පුතේ. ඔබ බුදුරජාණන් වහන්සේට සරණ කරගත්තා නම් ඔබ මහාන වෙනවා. එහෙනම් ඔබට මේ දුක් මුකුත් නැහැ. ඒක ඔබ සරණ කරගත්තේ තවත් අසරණයි. හැබැයි ඔබ හිතුවා මේ සරණ කර ගැනීම තුළ මට පිටන් කරන්නත් වෙයි කියලා. නමුත් දෙන්නම අසරණයි පුතේ. නේද? ඒ තමයි. ඒකයි ප්‍රශ්නේ.
ඒක ඉතින් දොස්තර මාත්‍යාගෙන් බේස් ගන්නවා වගේ තමයි. එහෙනම් කියන්නේ දොස්තර මාත්‍යාගෙන් බේස් ගත්තට පස්සේ ඒක ශ්‍රේෂ්ඨ පිළිසන්න නෙමෙයි මොකද දන්නවද? දොස්තරත් ලෙඩ වෙනවා. එයා ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහලා නෙමෙයි ඉන්නේ. හැබැයි පොඩි සැලයක් තියෙනවා නේ. රෝගී සුව වෙනවා මේ මොහොතේ. නමුත් රෝගයේ මොහොතේ සූර්ණාට රෝගයක් නොවැළඳෙන ස්වභාවයෙන් යුතු කායක් නෙමෙයි මට තියෙන්නේ. මම මේ මොහොතේ බේස් ගත්තට ඒ බෙහෙත නිසා මම ලෙඩ වෙන්නත් පුළුවන්. එහෙමයි ගල්ප ගන්න. ගොඩක් දේවල් වලට මගේ ඇති ජීවිත දෙයක් කියලා හිතලා කරපුවාම ඒ මහන්සිය ජීවිත දෙයක් කියලා හිතනවා ප්‍රශ්න දෙන්නේ. එතනදී මම හිතනවා මම කෙනෙක්. මගෙන් වෙන්න දෙයක් තියෙනවා මේ ලෝකෙට කියලා. ඔබට තියෙන ලකුණු සම්පූර්ණයෙන් කපලා දානවා. ඔබ එක දෙයක් මතක තියාගන්න. මම මේ මොහොතේ මැරුණා. මගේ පවුලේ කිසිම කෙනෙක් වහබෝන්නේ නැහැ. ඒගොල්ලෝ ඔබ වලලන දවසේදීම ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට අමතක වෙනවා ඔබ. hina වෙනවා ඒගොල්ලෝ. ඉතින් මගේ දැකලා තියෙනවා. තම මොනතරම් ආදරය කරන කෙනෙක් වුණත් දවස් 3ක් මිනිය තියලා වලන දවසේදීත් එයාට මතක නැහැ ඒක. ඒ තරම් වේගින් යා මේ සාම්ප්‍රදායික ස්වභාවයට ආපහු නැවත අහුවෙනවා. ඒ තමයි ස්වභාවය. ලෝකේ වේගවත් වෙද්දී වේගින් අපිට තියන අමතක වෙන ස්වභාවය වෙන්නේ. ඒක ඒ පුද්ගල දෝෂයක් නෙමෙයි. ඒක ස්වභාවය. නමුත් මම හිතාගෙන ඉන්නවා මම නැත්තම් මේ මුකුත් කරන්න බෑ කියලා. ඒක නිසා ඉස්සෙල්ලා පටන් ගන්න මට තියෙන ලකුණු කපලා ගන්න. මම කියන දැනට ගලගහ යන්න ඕනේ. පටන් ගන්න තැනදී. මමත් ඉන්නේ දුකේ මේ සියලු දෙනාත් ඉන්නේ දුකේ. හැබැයි මම දන්නවා මං ඉන්නේ දුකක් කියලා මේගොල්ලෝ දන්නේ නැහැ. එහෙනම් මේ සියලු දෙනාට මම අනුකම්පා කරනවා. මට මේගොල්ලොත් එක්ක තරගයක් නැහැ.